ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද ඔයාගේ ජීවිතයේ තීරණ ගන්නේ ඇත්තටම කවුද කියලා? ඔයා හිතනවා ඇති ඔයා කන බොන දේවල්, ඔයා ආදරය කරන අය, ඔයාගේ රැකියාව මේ හැමදේම තීරණය කරන්නේ ඔයාගේ කැමැත්තට කියලා. හැබැයි අද මම ඔයාට කියන්නම් ලෝකේ තියෙන ලොකුම බොරුවක් ගැන. විද්‍යාවට අනුව ඔයාගේ ජීවිතෙන් 95%ක්ම පාලනය කරන්නේ ඔයා නෙමෙයි. ඒක පාලනය කරන්නේ ඔයාගේ ඇඟ ඇතුළෙම හැංගිලා ඉන්න ඔයාටත් හොරෙන් වැඩ කරන වෙනත් කෙනෙක්. ආයුබෝවන් යාළුවනේ. ලෝකේ සැගවුණු අභිරහස් හොයාගෙන යන ෆැක්ට් කෝටෙක්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මේ ලෝකේ තියෙන බලගතුම සුපිරි පරිගණකය ගැන. ඒ තමයි මිනිස් මොළය. විශේෂයෙන්ම අපේ මොළේ හැංගිලා තියෙන යටිසිත, එහෙමත් නැත්නම් සබ්කොන්ෂස් මයින්ඩ් එක ගැන. අද මේ වීඩියෝ එකෙන් අපි හෙලි කරන දේවල් ඇහුවම ඔයාට ඔයා ගැනම බයක් වගේම පුදුමයක් දැනේවි. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවොත් ඔයාගේ යටිසිත පාලනය කරලා ඔයාට ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් රහස් ක්‍රමයකුත් මම කියලා දෙනවා. ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපේ මනස අයිස් කන්දකට සමාන කළා. ඔයා මුහුදේ පාවෙන අයිස් කන්දක් දැකලා තියෙනවද? වතුරන් උඩට පෙනෙන්නේ ඒකේ පොඩිම පොඩි කොටසක් විතරයි. අති දැවැන්ත කොටස තියෙන්නේ වතුරට යටින්. අපේ මනසත් අන්න ඒ වගේ. වතුරෙන් උඩ තියෙන පොඩි කොටස තමයි අපේ උඩුසිත. ඒ කියන්නේ මේ වෙලාවේ ඔයා මේ වීඩියෝ එක බලනවා කියලා ඔයාට තේරෙන එක, ඔයා හිතලා තීරණ ගන්න එක කරන්නේ උඩුසිතෙන්. හැබැයි අර වතුරෙන් යට තියෙන දැවැන්ත කොටස තමයි ඔයාගේ යටිසිත. මේ දෙකේ වෙනස කොච්චරද කියනෝනම් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අපේ උඩුසිතට තත්පරයකට දත්ත බිට් 40ක් විතරයි ප්‍රොසෙස් කරන්න පුළුවන් කියලා. හැබැයි ඔයාගේ යටිසිතට පුළුවන් තත්පරයකට දත්ත මිලියන 40ක් ප්‍රොසෙස් කරන්න. ඒ කියන්නේ උඩුසිතට වඩා යටිසිත මිලියන ගුණයක් වේගවත්. ඔයා හුස්ම ගන්නෙ, ඔයාගේ හදවත ගැහෙන්නේ, කෑම දිරවන්නේ ඔයා හිතලා නෙමෙයි නේද? මේ හැමදේම කරන්නේ අර කියපු යටිසිත කියන සුපිරි පරිගණකය. ඔයාට මතකද ඔයා ජීවිතේ පළවෙනි වතාවට බයිසිකලයක් පදින්න හරි කාර් එකක් එලවන්න හරි ඉගෙනගත්තු දවස? එදාට ඔයාට කොච්චර අමාරු වුණාද? ඔයාට ක්ලච් එක බැලන්ස් කරන්න ඕනේ, ගියර් එක මාරු කරන්න ඕනේ, පාර දිහා බලන්න ඕනේ. ඒ දවස්වල කාර් එකේ රේඩියෝ එකේ සින්දුවක් දැම්මත් ඔයාට කේන්ති යනව නේද? ඒකට හේතුව තමයි ඔයා ඒ දේවල් ඉගෙන ගත්තේ ඔයාගේ උඩුසිතෙන්. උඩුසිතට එකපාර වැඩ ගොඩක් කරන්න බෑ. හැබැයි අවුරුදු 2-3ක් කාර් එක එලවලා පුරුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔයා දැන් යාළුවෙක් එක්ක hina වෙවි කතා කර සින්දු අහා සමහර වෙලාවට කෝෆි එකක් බොන ගමන් කිසිම අමාරුවක් නැතුව කාර් එක එලවනවා. ගිය මාරු කරනවා කියලා ඔයාටවත් තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔයා ඔෆිස් එකේ ඉඳන් ගෙදර ආවට පස්සේ ඔයාට මතකත් නැහැ ඔයා කොහොමද ගෙදරට ආවේ කියලා. කවුද ඒට කාර් එක එලුවේ? අන්න එතනදී තමයි යටිසිත වැඩට බැස්සේ. මොලේ බේසල් ගැන්ග්ලියා කියලා කොටසක් තියෙනවා. අපි යම් කිසි දෙයක් නැවත කරනකොට උඩුසිත ඒ කාර්යය සම්පූර්ණයෙන්ම යටිසිතට පවරනවා. ඊට පස්සේ ඒක ඔටෝ පයිලට් එකට දාලා වගේ ඉබේම සිද්ධ වෙනවා. අපේ ජීවිතයේ තියෙන හැම පුරුද්දක්ම උදේට නැගිට ගමන් ෆෝන් එක බලන එක, කේන්ති ගියාම නියපොත්තු කන එක, මේ හැමදේම යටිසිතේ සටහන් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් විතරයි. දැන් මම ඔයාට කියන්නම් ලෝකෙම හොල්ලපු යටිසිතේ තියෙන භයානකම සහ පුදුමාකාරම බලය. ඒකට කියන්නේ ප්ලෙසිබෝ ඉෆෙක්ට් එක කියලා. දෙවන ලෝක යුද්ධේ කාලේ ඇමරිකානු හමුදා වෛද්‍යවරයෙක් වුණු හෙන්රි බීචර්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනා. තුවල වෙලා කෑ ගහන සෙබළුන්ට දෙන්න එයා ගාව වේදනානාශක ඉවර වුණා. කරන්න මැදයක් නැති තැන ඔහු සෙබළුන්ට ලුණු වකුර ඉන්ජෙක්ෂන් එකක් ගහලා කිව්වා මේ තියෙන්නේ ලෝකේ තියෙන ප්‍රබලම වේදනානාශකය. මේක ගැහුවම ඔයාගේ වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා. මොකද උනේ දන්නවද? අර ලුණු වතුර ගහපු සෙබළුන්ගේ වේදනාව ඇත්තටම නැති වෙලා ගියා. සමහරුන්ගේ තුවල ඉක්මනින් සනි වෙන්න ගත්තා. මේක කොහොමද උනේ? ඇඟට ගියේ නිකම් ලුණු වතුර විතරයි. හේතුව තමයි සෙබළුන්ගේ යටිසිත ඒ වෛද්‍යවරයා කියපු දේ 100%ක්ම විශ්වාස කළා. මට දැන් බෙහෙත් ලැබුණා, මගේ වේදනාව දැන් නැති වෙනවා කියලා යටිසිත විශ්වාස කරපු ගමන් යටිසිත විසින් අපේ මොළයට කමාන්ඩ් එකක් දෙනවා ඇඟේ තියෙන ස්වභාවික වේදනානාශක මුදා හරින්න කියලා. ඔයා විශ්වාස කරනවා නම් ඔයාගේ යටිසිතට පුරුවන් ඔයාගේ ඇඟේ තියෙන රසායනික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. මේකෙන් තේරෙන්නේ අපි ලෙඩ වෙනවා කියලා හිතුවොත් අපි ඇත්තටම ලෙඩ වෙනවා. අපි නිරෝගී කියලා විශ්වාස කළොත් අපේ ඇඟ ඒක සනී කරනවා. ඔයා හිතනවා ඇති ඔයාගේ මතකයේ හරියට CCTV කැමරාවක් වගේ හැමදේම හරියටම රෙකෝඩ් කරගෙන ඉන්නවා කියලා. ඒත් ඇත්ත ඒක නෙමෙයි. අපේ යටිසිතට පුරුවන් කවදාවත් නොවුණු දේවල් වුණා කියලා අපිටම බොරු මතකයන් මවලා පෙන්නන්න. සුප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ එලිසබෙත් ලොෆ්ටස් මේ ගැන පුදුම හිතන පරීක්ෂණයක් කළා. එයාක් මිනිස්සුන්ට කාර් දෙකක් හැප්පෙන වීඩියෝ එකක් පෙන්නලා ප්‍රශ්නයක් ඇහුවා. එක කණ්ඩායමකින් ඇහුවා කාර් දෙක හැප්පෙනකොට වේගය කොහොමද කියලා. අනිත් කණ්ඩායමකින් ඇහුවා කාර් දෙක එකිනෙක සුණු විසුණු වෙනකොට වේගය කොහොමද කියලා. අර සුණු විසුණු වෙනකොට කියන වචනේ ඇහුපු අය කිව්වේ කාර් එක ගොඩක් වේගයෙන් ආවා වගේම වීඩියෝ එකේ කැඩුණු වීසිරු කෑලි පවා තිබුණ කියලායි. හැබැයි ඇත්තම කතාව තමයි ඒ වීඩියෝ එකේ කිසිම වීසිරු කෑල්ලක් තිබුණේ නැහැ.
එක වචනයක් වෙනස් කරපු ගමන් යටිසිත ඒ මිනිසුන්ගේ මතකයේ ඇතුළට කවදාවත් නොතිබුණු වීසිරු කැලිමවල දැම්මා. අන්න ඒ තරම් අපේ යටිසිත භයානකයි. මේකට තමයි ලෝකේ මිනිස්සු එකම බොරුවක් ඇත්තක් විදිහට විශ්වාස කරන මැන්ඩෙලා ඉෆෙක්ට් එක කියලාත් කියන්නේ. ඔයා කවදා හරි සුපර් මාකට් එකකට ගිහිල්ලා එක බඩුවක් ගන්න ගිහින් බඩු ගොඩක් අරගෙන බිල ගෙවද්දි අයියෝ මම මේ ඇයි මේවා ගත්තේ කියලා හිතලා තියනවද? ඒක ඔයාගේ වරදක් නෙමෙයි. ලෝකේ තියෙන ලොකුම කම්පැනි අද වෙනකොට මනෝවිද්‍යාඥයෝ පාවිච්චි කරලා ඔයාගේ යටිසිත සම්පූර්ණයෙන්ම හැක් කරලා ඉතින්නේ. සුපර් මාකට් එකට ඇතුල් වෙනකොටම ඔයාට දැනෙන්නේ නැවුම් එළවලු පළතුරු සහ බේකරි කෑමවල සුවඳක් නේද? මේ සුවඳ කෙලින්ම ඔයාගේ යටිසිතට යනවා. ඒකෙන් ඔයාට බඩගිනි වෙඩි කරලා ඔයාට ඕනේ නැති කෑම පවා ගන්න පොළඹවනවා. ඒ වගේම ඒගොල්ලන් දාන ස්ලෝ මියුසික් එක නිසා ඔයාටත් නොදැනීම ඔයා ඇවිදින වේගය අඩු කරලා කඩේ ඇතුලේ වැඩි වෙලාවක් රඳව ගන්නවා. අත්‍යවශ්‍යම දේවල් වන හාල්, සීනි වගේ දේවල් හැමදාම තියෙන කඩේ අන්තිම කෙළවරේ. එතකොට ඒක ගන්න යද්දි ඔයාට මුළු කඩේම තියෙන අනිත් බඩුත් දැකලා ඒව ගන්න ආසාවක් ඇති වෙනවා. මේ හැමදේම කරන්නේ ඔයාගේ උඩුසිතට තේරෙන්නේ නැතුව යටිසිතට කමාන්ඩ්ස් දීලයි. දැන් ඔයාට තේරෙනවා ඇති ඔයාගේ යටිසිත කියන්නේ කොච්චර ප්‍රබල ආයුධයක්ද කියලා. හැබැයි මේ ආයුධය ඔයාට ඕන විදිහට පාවිච්චි කරන්න බැරිද? අනිවාර්යෙන්ම. ඔයාට පුරුවන් ඔයාගේ යටිසිතට අලුත් ප්‍රෝග්‍රෑම් එකක් දාන්න. මේකට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක නින්දට යන මොහොත සහ අවදි වන මොහොත. විද්‍යාඥයෝ කියනවා අපි නින්දට යන්න ඔන්න මෙන්න තියෙද්දි සහ උදේ අවදි වුණු ගමන් අපේ මොළේ තීටා කියන තරංග මට්ටමට යනවා කියලා. මේ වෙලාවට අපේ උඩුසිත සම්පූර්ණයෙන්ම නිදි. ඒ කියන්නේ යටිසිතේ දොර සම්පූර්ණයෙන්ම ඇරිලා තියෙන්නේ. අන්න ඒ වෙලාවට ඔයාට ඕන දේ, ඔයාගේ ඉලක්කය, ඔයා නිරෝගී කෙනෙක් කියන එක ඔයාගේ මනසින් දකින්න. ඒ වෙලාවට දාන ඕනම අදහසක් යටිසිත කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව බාර ගන්නවා. දෙවැනි එක නැවත නැවත කිරීම. යටිසිත ඉගෙන ගන්නේ එකම දේ නැවත නැවත කිරීමෙන්. ඔයා හැමදාම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මට බෑ මම අසාර්ථකයි කියලා කිව්වොත් යටිසිත ඒක ඇත්තක් කරනවා. ඒ වෙනුවට මම සාර්ථක වෙනවා මට පුළුවන් කියලා හැමදාම ඇඟට දැනෙන්න කිව්වොත් අර කාර් එක එලවන පුරුදු වුණා වගේ යටිසිත ඔයාව සාර්ථකත්වයේ කරා අරගෙන යනවා. අපේ මොළේ කියන්නේ හරියට සරුසාර වත්තක් වගේ. උඩුසිත කියන්නේ ඒ වත්තේ ඉන්න උද්‍යාන පාලකයා. යටිසිත තමයි පස. උද්‍යාන පාලකයා මොන ඇටේ හිටවුවත් යටිසිත කියන පස ඒක පැල කරනවා. ඒක වස විස ගහක්ද නැත්නම් පළතුරු ගහක්ද කියන යටිසිත අහන්නේ නැහැ. ඒ නිසා අද ඉඳන් ඔයාගේ මනසට දාන සිතුවිලි ගැන ගොඩක් පරිස්සම් වෙන්න. ඔයාගේ යටිසිත පාවිච්චි කරලා විනාශ කරගන්න හදන නරක පුරුද්ද මොකක්ද? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකකින් ඔයාගේ ජීවිතයට ලොකු වටිනාකමක් එකතු වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ වගේ කවුරුත් නොකියන ලෝකේ සැඟවුණු රහස් සහ විද්‍යාත්මක කරුණු දැනගන්න අනිවාර්යෙන්ම ෆැක්ට් කෝටෙක්ස් channel එක දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා මේක දැනගන්න ඕනමයි කියලා හිතන යාළුවෙකුට share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම කුතුහලයේ දනන අලුත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙමු. එතකම් ඔයාගේ යටිසිතට හොඳ දේවල් විතරක් දෙන්න. ඔයාලා හැමෝටම ජයග්‍රාහී සුබ දවසක්.